හොඳයි. මේ ඉන්නේ දීශනා දෙව්මිනි කොළොන්නා බාලිකාව 7 ශ්‍රේණිය. මෙවර විභාගයෙන් සෙක්ෂන් එකේ ෆස්ට් එක. අපි දීශනාගෙන් අහනවා බුද්ධි ඇකඩමියට පන්ති ආවිල්ලා ඔයා සෙක්ෂන් එකේ ෆස්ට් එක අරන් තියෙනවා. පුතේ කොහොමද සෙක්ෂන් එකේ ෆස්ට් එක ඔයා ගන්න කරවුව කැපකිරීම? මම බුද්ධිගසගේ පන්ති ආවා බුද්ධි ඇකඩමියකට. බුද්ධිගසගේ පන්තියේ නිතර කියපු දෙයක් තමයි අද උගන්වන වැඩ නැවත නැවත ගිහිල්ලා බලන්න කියලා. මම ඊට පස්සේ ඒ උගන්වන දේවල් ආයෙ ගෙදර ගිහිල්ලා බලලා ඊට පස්සේ අච්චු පොත් හොඳට කියවලා එහෙම හුඟක් මහන්සිලා තමයි සෙක්ෂන් එකේ පළවෙනි. හොඳයි. ඔය සෙක්ෂන් එකේ ෆස්ට් එක 7 ශ්‍රේණියේ පන්ති කීපයකින්ම පළවෙනියා. ගත්ත වෙලාවේ ඔයාගේ අම්මයි තාත්තයි කොච්චර සන්තෝෂ වුණාද? අම්මට හුඟක් සතුටුයි තාත්තා හුඟක් සල්ලි හම්බ කරලා තමයි පන්තිය වල මාව මේ වගේ තැනකට ගෙනාවේ. අම්මා මට නිතර මේ පාඩම් එහෙම කියලා දීලා තමයි මෙහෙම කැප වෙලා සෙක්ෂන් එකේ පළවෙනි. හොඳයි. මේ වීඩියෝ එක අනිත් අයට බලන්න එවන්නේ බුද්ධි ඇකඩමියට එනකොට අපි කොළඹ වැඩිම ප්‍රතිඵල 9S අරගෙන තිනවා. ඒ ප්‍රතිඵලෙම ගන්න තමයි දීශනාව අපි උරු කෙරෙව්වේ මුල කාලේ ඉඳන්. ඒ අම්මයි තාත්තයි කරන කැපකිරීම වැදගත්. ඒ දරුවා දිගටම පන්ති වල වැඩ කරන නිසා දීශනාට ඉහළ ජයග්‍රහණයක් තියෙනවා. ඒ ඉහළ ජයග්‍රහණයට බුද්ධි ඇකඩමියේ මමත් බුද්ධි කිරෝෂත් අනෙක් ගුරු සිළු දෙනාත් ඔයාලට සුබපතන පුතේ දෙවියන්ගේ රැකවරණය පීඨ ආරක්ෂාව ලැබෙන්න ඕනේ. හොඳයි පුතේ.